ආයුබෝවන් අද අපි කතා කරන්නේ අනුරාධපුර ඓතිහාසික පුදබිමේ පිහිටි රුවන්වැලි මහා සෑයේ ඇත්පවුරේ ගැන. මෙම ස්ථානයේ පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. ඇත්පවුරේ සංකේතවත් කිරීම රුවන්වැලි සෑය නෙළුම් මලක් මත වැඩ සිටින අයරු සහ එම සෑය ඇතුන් සිය ගණනක් තම හිසින් සහ ඉදිරිපස පාදවලින් ඔසවාගෙන සිටින ආකාරය මෙයින් නිරූපණය වේ. පැරණි සිංහල කලාකරුවා ගඩුලින් නෙළලද ඇත්රූ මත හුණුබදාම ආලේප කර ඉතා තාත්වික ලෙස මෙම ඇත්පවුර නිමවා ඇත. මුල් කාලයේදී මහා සෑය වටා මෙවැනි ඇතුන් 344 දෙනෙකුගේ රූප ඉදිකර තිබූ බව සඳහන් වෙනවා. වර්තමාන තත්ත්වයේ වන්නේ කාලයාගේ ඇවෑමෙන් සහ ස්වභාවික විපර්යාස නිසා ක්ෂය වී ගිය පැරණි ඇත්රූ කිහිපයකි. මේවා ආරක්ෂා කිරීම සඳහා දැනට යකඩ වැටවල් යොදා ආවරණය කර ඇත. වර්තමානයේ අප දකින සුදු පැහැති ඔපදැමූ ඇත්පවුර පසුව කරන ලද ප්‍රතිසංස්කරණයකි. දුටුගැමුණු රජතුමා විසින් මෙම මහා සෑය කරවන ලද අතර මෙම ඇත්පවුර සෑයේ මහා ප්‍රාකාරය ලෙස සැලකේ. මෙය බෞද්ධ වාස්තු විද්‍යාවේ එන සුවිශේෂී අංගයකි. ඔබ අනුරාධපුරයේ වන්දනාවක ගියොත් අනිවාර්යෙන් මේ තැන් බලන්න යන්න. අපේ මේ වීඩියෝ එක ඔබට වැදගත් නම් කමෙන්ට් එක දාලා අපිව ෆොලෝස් කරලා තියාගන්න. ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජය!